මේ විදියට අපේ වෙසක් කූඩු ටික අපි එල්ල ගත්තා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. අයිබෝන් කියලා පිළිගන්නවා මම හැමෝම නිම්සඳුල YouTube channel එකට. ඔන්න ඉතින් මේ vlog එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මම වෙසක් එකට මොනවද කරේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම ගත්තා වෙසක් කූඩු ටික හදාගන්න අපේ වෙසක් කොළ ටික. ඊට පස්සේ මම වෙසක් කොළ ටිකෙන් මෙන්න මේ විදියට අපේ වෙසක් කූඩු ටික හදාගත්තා. ඔන්න ඉතින් මං හදපු වෙසක් කූඩු ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. වෙසක් කූඩු ටික හදලා ඉවරයිනේ. ඉතින් මම මෙන්න මේ විදියට අපේ බල්බ් බැල් ටික ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපේ බල්බ් බැල් ටික. ඉතින් මෙතන බල්බ් බැල් 5ක් තියෙනවා. ඉතින් දැන් අපි මේ ටිකයි අර වෙසක් කූඩු ටිකයි ගෙදර එල්ලන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු මේ වෙසක් කූඩු ටික එල්ල ගන්න. ඔන්න මේ විදියට අපේ වෙසක් කූඩු ටික අපි එල්ල ගත්තා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් දවස් 4ක් විතර ගියා මේ කූඩු ටික හදලා ඉවර වෙන්න. ඉතින් බල්බ් බැල් ටිකත් සෙට් කරගෙන මම වෙසක් කූඩු ටිකත් එල්ල ගත්තා. ඉතින් වෙසක් කූඩු ලස්සනයි නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරේ නැතුවද මේ වීඩියෝ එක බැලුවේ? එහෙනම් දැන්ම පල්ලෙහාන් ගිහිල්ලා අපේ channel එක subscribe කරන්න. ඒ විතරක් නෙවෙයි වීඩියෝ එක හොඳ නම් පල්ලෙහා තියෙන like button එකත් press කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න නම් එපා. එහෙනම් අපි හම්බෙමු තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින්.